පොසත් බව කියනකොට ගොඩක් අය හිතන්නේ මුදල් තියෙන එක තමයි පොසත් බව කියලා. මූලික කාරණා 8ක් තියෙනවා. කොහොමද මේ තමන්ගේ තියෙන දේ තව කාට හරි පිරිනවන්න. ඒක සුබ දවසක් ප්‍රාර්ථනා කරන හැමෝටම අද මම ගණන් ආවා වටිනා පොතක්. රොබින් ශර්මාගේ පොසතුන් මුගේ කතා. එහෙම නැත්නම් The Wealth Money Can't Buy කියන පොත තමයි මම දැනගන්නවා. මේක ගොඩක් ප්‍රසිද්ධ පොතක්. පොත් කියවන අය නම් ගොඩක් දන්න විදිහ මේ පොත ජනප්‍රිය පොතක්. පොසත් බව කියනකොට ගොඩක් අය හිතන්නේ මුදල් තියෙන එක තමයි පොසත් බව කියලා. ඒ මුදල් කියන්නේ ධනෙ නැත්නම් මනි කියන්නේ පොසත් භාවයේ එක දෙයක් පමණයි කියන එක ඔයාලට තේරෙනවා. ඊට අමතරව මුදල් වලට අමතරව තව දේවල් 7ක් ගැන අපිට මේ පොතේදී බලා ගන්න පුළුවන්. පොසත් භාව ලං කරගන්න අපිට මූලික කාරණා 8ක් තියෙනවා. 8 ගැනම සවිස්තරාත්මකව පොඩි කතා විදිහට ලස්සනට මේ පොතේ සඳහන් වෙනවා. මුදල් වශයෙන් පොසත් වෙලා අපි අතුලතින් උපන්නා ඒකෙන් තේරුම් ගන්න නැහැ. අපිට පොසත් වෙන්න ඕන මේ මූලික කාරණා 8 ගැනම අපි සැලකිලිමත් වෙන්න නිසා ඒවා වැඩි දියුණු කරගන්න අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ කාරණා 8 ගැන තමයි මේකේ සඳහන් වෙන්නේ. පළවෙනි දේ වර්ධනය, දෙවෙනි එක තමයි සුවය, තුන්වෙනි එක පවුල, හතරවෙනි එක තමයි ශිල්පීය බව. පස්වෙනි එක තමයි අපි ගන්නෙ මුදල් කියන සාධකේ. හයවෙනි දේ තමයි පිරිස, නැත්නම් ප්‍රජාව. ඊළඟ එක තමයි හත්වෙනි එක වික්‍රමාන්විතය. ඊළඟ එක තමයි සේවය. මේකද කතා කරන පළවෙනි දේ තමයි වර්ධනය. ඊටදී අපි කතා කරන්නේ අපේ තියෙන කුසලතා අපි කොහොමද වර්ධනය කරගන්නේ, ඒක කොහොමද පොසත් බවට වැදගත් වෙන්නේ කියන දේ. කුසලතා වර්ධනය කරගෙන අපි ඒකෙන් කොහොමද පොසත් බව ලබා ගන්න කියන එක තමයි වර්ධනය යටතේ අපි කතා කරන්නේ. ඉතින් මේකෙදි කතා කරනවා අපි තමන්ගේ කුසලතා වර්ධනය කරගන්න අපි කරන්න ඕන දේවල් සහ ඒ කප්‍රෝගේ අධ්‍යයනය, රොබින් ශර්මාගේ අධ්‍යයනයෙන් එයා කොහොමද මේ වර්ධනය තමන්ගේ ස්කිල්ස් වර්ධනය කරගත්තේ කියන දේ අපිට බෙදාගෙන තියෙනවා මේ පොතේ. ඉතින් මේකෙන් කතා කරන ඊළඟ කාරණා තමයි සුවය. සුවය කියන්නේ අපි නිරෝගීකම. පොසත් වීමට කොච්චර දුරට මේ සුවය කියන එක වැදගත් වෙනවද? නිරෝගීකම කියන්නේ මේ ලෝකේ තියෙන තුන්වන ලාභය. කායික වශයෙන්, මානසික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් ඒ අංශ තුනෙන්ම අපි කොහොමද සුවපත් වෙලා ඒ සුවය කොහොමද අපේ පොසත් බවට වැදගත් වෙන්නේ කියන දේ මේකේ සඳහන් වෙනවා. වැඩි කාලයක් ජීවත් වෙන්න කියන තව අපිට අවුරුද්දක් වැඩි ජීවත් වෙන්න පුළුවන් කියන්නේ ඒකම අපි ලබන ලොකු ලාභයක්. ඉතින් අපි ඊළඟට කතා කරන දේ තමයි පවුල කියන්නේ. ඉතින් පවුල කොච්චර දුරට අපේ පොසත් බවට වැදගත් වෙනවද? අපිට පස්සේ ඊළඟට තියෙන්නේ අපේ පවුල. ඉතින් අපි කොච්චර ධනෙ තිබ්බත් කොච්චර පොසත් විදියට වැඩන්නේ තනිකමක් වගේ දැනෙනවා නම් කොච්චර පොසත් වුණත් වැඩන්නේ. ඉතින් ඒක නිසා අපිට පවුල කියන දේ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් පවුලේ සතුටින් තියාගෙන අපි කොහොමද ඉන්නේ සහ පවුල කියන දේ පොසත් බවට කොහොමද සාධකයක් වෙන්නේ කියන එක පවුලත් එක්ක තියෙන අන්තර් සම්බන්ධකම් දිගට පවත්වා ගන්න කොහොමද කොච්චර දුරට අපිට මේ පවුල කියන එක වැදගත් වෙනවද කොච්චර දුරට බලපානවද කියන එක සඳහන් කරලා තියෙනවා. ඊළඟ දේ තමයි ශිල්පීය බව. ශිල්පීය බව කියන්නේ අපේ තියෙන කුසලතාවයන් වලට වේදිකාවක් හදා ගන්න එක, ස්ටේජ් එකක් හදා ගන්න එක. මේ ශිල්පීය බව වැඩි වෙන තරමට අපේ වටිනාකම වැඩි වෙන්නේ යනවා. ඉතින් ඒකත් අපිට පොසත්කමේදී ගොඩක් වැදගත් වෙන කාරණාවක්. මොකද අපේ ශිල්පීය බව තියෙනවා කියලා කියන්නේ අපිට මානසික වශයෙන් සහ අපේ වටිනාකම තව ඉහළට යනවා. ඒකට අපේ පොසත් බව සහ අපේ තියෙන වටිනාකම තව ඉහළට යනවා. ශිල්පීය බව ඇති කරගන්න අපේ මුදු වලට වේදිකාවක් හදාගෙන ශිල්පීය බව වැඩි කරගන්නේ කොහොමද කියන එකත් මේක සඳහන් වෙනවා තියෙනවා. තුගේ අත්දැකීම් අපිට බෙදාගෙන තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේකේ තියෙන මුදල් කියන දේ. ඉතින් මුදල් කියන කාරණාව ඇත්තටම අපිට වටනවා. අපි කැමති දේවල් කරන්න, කැමති තැන්වල යන්න, කැමති දේවල් කරන්න. ඉතින් අපිට මුදල් කියන දේ ඕන නම් සිත දැනගන්නසුළු ආකර්ෂණීය ජීවිතයක් ගත කරන්න ඕන නම් අපිට මුදල් කියන දේ ගොඩක් අත්‍යවශ්‍යයි. ඉතින් ඒ සාධකෙත් අපිට වැදගත් වෙනවා පොසත් භවයේදී. නමුත් මෙතනදී කට්ටිය වරද්ද ගන්න තමයි පොසත් භව කියන්නේ මුදල් විතරම කියන එක. ඉතින් එහෙම නෙවෙයි කියලා තේරෙනවා. මුදල් කියන පරිච්ඡේදය කියන්නේ මුදලින් අපිට ලබා ගන්න පුළුවන් දේ සහ මුදලින් අපිට ලබා ගන්න බැරි දේ මොනවද කියන එක වෙනම අපිට වෙන් කරලා මේ පරිච්ඡේදය තේරෙනවා. ඉතින් ඊළඟ දේ තමයි පිරිස නැත්තම් ප්‍රචාරය. ඉතින් අපේ සමාජයේ ජීවිතේට අපිට තනියෙන් ජීවත් වෙන්න බෑ. අපිට කට්ටිය ඉන්න ඕන, පිරිස ඉන්න ඕන. ඒ අන්තර් සම්බන්ධතා අපි පවත්වාගෙන යන්න ඕන. ඉතින් ඒක කොහොමද අපිට පොසත් බවට බලපාන්නේ? පොසත් බවට පිරිස ප්‍රචාර කියන සාධකයේ බලපාන කොහොමද කියන එක විස්තරාත්මකව සඳහන් වෙනවා. ඒ තමයි වික්‍රමාන්විතය කියන්නේ. වික්‍රමාන්විතය කියන එකෙන් අපිට ආධ්‍යාත්මික සතුට අපි කොහොමද ගන්නේ? ඒක කොහොමද පොසත් බවට වැදගත් වෙන්නේ කියන එක. ගොඩක්ම අපි ද්‍රව්‍යමය දේවල් වලින් තමයි පොසත්කම ඉන්නේ. එහෙමනේ ද්‍රව්‍යමය පොසත්කම ඕන. ඒත් එක්කම ආධ්‍යාත්මික පොසත් බව අපිට වැදගත් වෙන්නේ. ආධ්‍යාත්මික සතුටින් ඉන්නේ, ආධ්‍යාත්මික සතුටින් ඉඳලා ඒක කොහොමද පොසත් බවට වැදගත් වෙන්නේ කියන දේ තමයි වික්‍රමාන්විතය කියන එක අපි සඳහන් කරන්නේ. අන්තිම සාධකය තමයි සේවය කියලා කියන්නේ. අපි මෙතනදී දැනගන්න ඕන කරුණක් තමයි අපි හැම කෙනෙක්ම මේ ලෝකෙට ඇවිල්ලා යම් කිසි එකක් මේ ලෝකෙට කරන්නේ. ඉතින් අපි වර්ධනය කරගන්න කුසලතාව වලින් වර්ධනය කරගන්න දේවල් වලින් ලබා ගන්න දේවල් වලින් තව පිස්සෙකට දීලා යාළගේ ජීවිත කොහොමද නගා සිටවන්නේ. අන්න ඒ දේ තමයි මේකෙදි කතා කරන සේවය කියන දේ.
ඉතින් මේක හරිය වැදගත් දෙයක්. අපිට පුළුවන් නම් තව අපේ තියෙන කුසලතා පාවිච්චි කරලා තව කෙනෙකුගේ ජීවිතයක් කියලා නංවන්න. ඉතින් මේක ගොඩක් වටිනවා. ඉතින් මේ ගැන මේකේ ගොඩක් පුළුල් කතා කරනවා මේ පරිච්ඡේදයේ. මිනිස්සෙක් මේ ලෝකෙට ඇවිල්ලා කොහොමද ඒ තමන්ගේ තියෙන දේ තව කාට හරි පිරිනවන්නේ? ඒකට මාර්ගය හදාගන්නේ කොහොමද? එමගින් තව කෙනෙකුගේ ජීවිතය ඉහළ තත්වයකට ගන්නේ කොහොමද කියන දේ සඳහන් වෙනවා. එතනින් ලබන සතුට කොහොමද මේ පොහොසත්කමට බලපාන්නේ කියන දේ තමයි මේකෙදි සඳහන් වෙන්නේ. මේ කාරණාට ගැන තමයි අපි මේකෙදි කතා කරන්නේ. ඔය සාධක 8ට අදාළ පාඩම් 175ක් තියෙනවා. ඒ 175ම පොඩි පරිච්ඡේද විදියට තියෙන්නේ. ඉතින් අපිට කියවන්න මේක මාරම ලේසි. අසාවෙන් කියවන්න යන පොතක් හරියටම පොහොසත්භාවය ළඟා කරගන්න කොහොමද කියන එක පාඩම් ටිකේ තියෙනවා. පොත කියවන සමහරවිට ඔයාලට යන්නේ පැයක් දෙකක් වෙන්න පුළුවන්. පොත කියවලා ඉවර වෙද්දී සමහරවිට ඒකෙන් උදයක් නෑ වගේ කියන්නේ. නිකන් පොත කියුවා එතනින් ඉවර. නමුත් අපි ගිහිලා සමාජයත් එක්ක හැප්පෙද්දී එයාලගේ අදහස් අපිත් එක්ක බෙදාගද්දී අපිට තේරෙනවා මේ පොතේ තිබ්බේ නේද කියන එක අපේ ඔළුවට එන්නේ අපි සමාජයත් එක්ක ගැටෙද්දී. ඒ නිසා කියවන එක නවත්තන්න එපා. දිගටම කියවන්න. සමහර කරුණු තියෙනවා අපිට පොතක් කියවන යද්දී කෙලින්ම අපේ ඔළුවට මේක වදිනවා. ඒක ජීවිතේට කෙලින්ම සම්බන්ධයි. නැත්තම් පොතක් කියවලා ඉවරෙද්දී නිකන් හිස්බවක් වගේ දැනෙන්න පුළුවන්. ජීවිතේ හැම අසම්මුල්ලන් නැරම අහුවේ වර පොත් කියවන යද්දී වර්ධනය කරගන්න ඕන දේවල්, ජීවිතින් ඉවත් කරගන්න ඕන දේවල් මේ වගේ දෙයක් ගැන මේ පොත්වල සඳහන් වෙනවා. මේ විදිහටම හොඳ පොතක් කරන් ඔයාලා ඊළඟ වීඩියෝ එකකට හම් වෙන්න ඔයාලා පරිස්සමෙන් ඉන්න කියලා ආරාධනා කරනවා.